I am Udeni Nadira Nakandala, Managing Director, Chief Executive Officer of Kavin Polymers Private Limited. We are a Sri Lankan limited liability company specialized in manufacturing footwear and components for both local and international market under the brand name of FEMA. Our factory is located in Abatana, Kennedy with the office and warehouse operations in Borlesgama. The company established in 1984 by our founder chairman, Mr. Sara Pereira, qualified rubber technologies with a strong entrepreneurial vision. What differentiates us is our strong technical foundation in rubber and polymer technology. Today, our installed capacity includes foam sheets, V-straps, over 4 million pairs of footwear, including cool shoes. My vision is to position our company as a leading footwear and component manufacturer in Sri Lanka, recognized for reliability, innovation and sustainability. මම ප්‍රසන්න හේවගේ මෙම ආයතනයේ පරිපාලන කළමනාකරු අපගේ ප්‍රධානතම කාර්යය වන්නේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට සරිලන පරිදි කලට වේලාවට ලබා දීම. අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කරලම තියෙන්නේ ස්ථාවර ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදන ලබා ගැනීමට හැකිවන පරිදි. ඊවා සහ රබර් නිෂ්පාදන, සිමෙන්ට් මගින් සපත්තු එකලස් කිරීම වැනි නවීන තාක්ෂණ ක්‍රමවේද යොදා ගනිමින් විවිධ වර්ගයේ පාවාහන් අපි වෙළඳපොළට නිෂ්පාදනය කරනවා. අපගේ නිෂ්පාදන සෑම අදියරක්ම තත්ත්ව පාලනයට යටත්ව ශක්තිමත් බවින් සහ සුව පහසුවෙන් යුක්ත වේ. මම තමරා දිසානායක දැනට වසර 30කට අධික කාලයක් ටීමා සමාගමේ සේවයේ යෙදලා ඉන්නවා. දැනට මම කර්මාන්තශාලා අධ්‍යක්ෂකවරිය විදිහට කටයුතු කරනවා. අප කර්මාන්තශාලාවේ ටීමා සන්නාමයෙන් යුත් පාවාහන් නිෂ්පාදනය හා බෙදා හැරීම් කටයුතු කර්මාන්තශාලාව තුළ තමයි සිදු වෙන්නේ. ඊට අමතරව ගම්වාසීන් බොහෝමයක් තම තමන්ගේ නිවෙස් වලට උපකොන්ත්‍රා පදනම මත පාවාහන් වල කොටස් රැගෙන ගොස් නිම කර නැවත ලබා දීමේ වැඩසටහනක් අප දියත් කර තිබෙනවා. තවද කර්මාන්තශාලා සේවය කරන සේවක මහත් මහත්මීන්ගේ පාසල් යන දුවදරුවන් සඳහා ඒත් එක්කම පූජපිටියේ බල ප්‍රදේශයේ ඉගෙනීමට දක්ෂතා දක්වන දුවදරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් අප සමාගම මගින් සෑම වසරක් පුරාම ක්‍රියාත්මක කරනවා. කිසිදු ಜಾති ભેදයකින් තොරව සිදු කරනු ලබන මෙම මෙහෙවරෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම නංවාලීමට මහත් පිටුවහලක් වී තිබෙනවා.